හායි මම චිත්‍රාංගි රොඩ්රිගෝ අද මම හිතුවා ගැස්ම සමග එකතු වෙලා ඔයාට ලස්සන මේස් දෙකක් ගොතන විදිය කියලා දෙන්න. ඇත්තට මේක හරිම ලේසි ක්‍රමයක්. ඒකේ තව විදි තියෙනවා අපිට ඒ ලස්සන විදියට ගොතන්න. ඒවා මම පස්සේ දවසක ආයිත් කියලා දෙන්නම්. තවත් ඩිසයින් තියෙනවා කරන්න. කොහොමද කියලා අපි අද බලමු මේ ගොඩාක්ම සරලම විදියට ගොතාගන්නේ කොහොමද කියලා මේස් දෙකක්. ඉතින් ඔයා හැමදාම රැඳිලා ඉන්න ගැස්ම එක්ක. දැන් මම ඔයාට කියපු සොක්ස් දෙක මේක. ඒ කියන්නේ මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේස් එකක් තමයි. දැන් අර මේ විදියට අපිට තිබුණාට මේක අර ඔයාට පැහැදිලිනේ අපිට මේක මේ විදියට කකුලට දැම්මම මේ විදියට එන්නේ කියලා. හරි. මේක හරිම ලේසියෙන් ගොතන්න පුළුවන්. තව විදි ගොඩක් තියෙනවා. මම ඉදිරියේදී ඒවත් මම කියලා දෙන්නම්. මේක මම අද ඔයාට කියලා දෙන්නේ ඔයාට අදහසක් ගන්න මේ විදියට තමයි ගොතා ගන්න ඕනේ කියන එක. හරි. මේක හරිම ලේසියෙන් ගොතන්න පුළුවන් මේස් දෙකක්. මේක මං හදලා තියෙන්නේ මේ ටිකක් ලොකු එකක් හැටියට. මේක පිටිපස්ස මේ අපි ගොතාගෙන යනකොට අන්තිමට එන මූට්ටුව මේක. මේ ටිකක් මම ලොකු එකක්. ඒ කියන්නේ අපේ මේකේ මිම්ම ගන්න. අපි කකුලේ ඇඟිලි වටා තමයි මේකේ අර මිම්ම ගන්න. ඊට පස්සේ තමයි කකුලේ වටා අරගෙන උස ප්‍රමාණය ගන්න. හරිද? පැහැදිලිද? දැන් මේක අරන් තින්නේ මම සෙන්ටිමීටර 22කට. මේ වටා සෙන්ටිමීටර 22ක් තමයි අරන් තින්නේ. ඒ ගානට තමයි අපි චේන් ගොතන්න ඕනේ. හරි. දැන් මේකට ඕන කරන දේවල් මං කියන්නම්. අපිට මැනගන්න ටේප් එක අවශ්‍ය වෙනවා. මේක කරලා තියෙන්නේ මිලිමීටර 3 හුක් එකෙන්. හරිද? මේ විදිහේ මිලිමීටර 3 හුක් එකෙන්. මේ සොක්ස් දෙකට ඔයාට ඕන පාටක් පාවිච්චි කරන්න පුළුවන්. පාට දෙකක් මං එකතු කරලා තියෙන්නේ මේකේ. මොකද මේක අපි ගොඩාක් දිගට මේක තවත් මේක වාට දිග කරලා ගත්තොත් අපිට මේක මේ විදිහට ලස්සනට නමන්න පුළුවනි. නැත්තම් මේක මේ විදිහට දිග ඇරලා ගන්නත් පුළුවනි. පැහැදිලි නේද? ඉතින් මේක කරලා තියෙන්නේ වූල් වලින්. හරි. නෝමල් වූල් වලින්. ඔයාට මේකට ඕනනම් මේ මිල්ක් කොටන් යාන් එකත් පාවිච්චි කරන්න පුළුවන්. හරීම මේක සනීපයි. හරිම ලේසි කරන්නත් ගොතන්නත් ඒ වගේම දාන්නත් හරි පහසුයි. මම ඔයාට අද මේක දැන් මේ ලොකු එකක් නේ මම පෙන්නුවේ. අද මම කරන්නේ පොඩි එකක්. ඒ කියන්නේ මම කරන මේ පොඩි සාම්පල් එක මම කරන්නේ මේ පාට දෙකෙන්. මේක වූල්. හරි. මේ මිල්ක් කොටන් මේක සාමාන්‍ය වූල් එකක්. ඒ විදියට ඔයාට පාවිච්චි කරන්න ගන්න පුළුවන් ඕන පාටක් ගන්න. මම හදන්නේ සෙන්ටිමීටර 19ට. සෙන්ටිමීටර ඒ කියන්නේ අර මේ පොඩි කකුල වටා එන ප්‍රමාණය මේ විදියට සෙන්ටිමීටර 19කට ගන්න ඕනේ. ඇඟිලි වටා එන. ඊට පස්සේ උස ඕන ගානට ඔයා ගන්න. හරිද? ඒ විදියට තමයි දැන් මම කරන්න හදන්නේ. ඔයා බලන්න දැන් මේ කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලම අපිට ඕන වෙනවා සෙන්ටිමීටර මේ 19ට චේන් ගොතා ගන්න. ස්ලිප් නොට් එක දාලා චේන් මේ විදියට ගොතන්න. මේ හුක් එකේ ගානට චේන් තියාගන්න ඕනේ. හරි. දැන් ওই විදියට චේන් ගොතාගෙන සෙන්ටිමීටර 19කට ඔයා ගොතා ගන්න ඕනේ චේන් ප්‍රමාණය. හරි. සෙන්ටිමීටර 19කට චේන් ප්‍රමාණය ගොතනකොට චේන් 36ක් විතර වගේ එනවා. මේ විදියට එනවා. හරි. මේ සෙන්ටිමීටර ඔයා බලන්න හරියට ගොතලා අදින්න එපා. හොඳද? වූල් එක සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් ඇදෙනවා. ඒ කියලා ඔයා ඇදලා 19 හොයන්න එපා. හරිද? මේ විදියට ඔයා ගන්න වූල් එක අනුව පොඩ්ඩක් චේන් එහාට මෙහාට වෙයි. මට චේන් මෙච්චරක් යනවා කියලා කියන්න බෑ. මම මේ ගත්තු නූලෙන් නම් මට චේන් 36ක් එනවා සෙන්ටිමීටර 19ට. ඊට පස්සේ කරන්න ඕනේ මේ විදියට ගොතා ගත්තයින් පස්සේ තුන්වෙනි චේන් එකේ ඉඳන් 1 2 3 ඉඳලා අපි මේකට සිංගල් ක්‍රොෂේ දාන්න ඕනේ. එකයි. හරි. ওই විදියට දිගට මේ විදියට තුන්වෙනි චේන් එකේ ඉඳන් මේ අපි ඔයා හදාගන්න ප්‍රමාණයට දිගටම මේ විදියට සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕන. දන්නවනේ සිංගල් ක්‍රොෂේ දාන විදිය. මෙහෙම දැම්මා. මේ විදියට ගත්තා. මෙහෙම ලූප්ස් දෙකෙන්ම පාස් කරා. හරි. මේ විදියට. පැහැදිලි නේද? ওই විදියට දිගටම මේ ගන්න චේන් ප්‍රමාණයටම අග වෙනකම්ම සිංගල් ක්‍රොෂේ දාගෙන එන්න ඕන. මම ඔන්න සිංගල් ක්‍රොෂේ දැම්මා. දැන් මේ අන්තිම එකට ඔන්න සිංගල් ක්‍රොෂේ එක දැම්මා. හරි. පැහැදිලිද? ඊට පස්සේ අපි චේන් දෙකක් ගොතනවා. හරි. මේ නිල් පාට එකෙන් දැන් මම චේන් දෙකක් 1යි 2යි ගොතලා ඉවරලා මේක මේ විදියට හරවනවා. හරවලා ඉවර වෙලා අපි මේක දැන් ඩබල් ක්‍රොෂේ 3ක් එකට දාන්න හදන්නේ. මේ විදියට එකතු කරා. හරි. අපි දැන් මෙතන පටන් ගත්තු එකටම ඔහොම එකක් දැම්මා. හරි.
ඒකෙන් මේ දෙකක් ලූප්ස් දෙකක් අතෑරිය දෙකක් දැන් තියෙනවා. හරි ඊට පස්සේ ආයෙත් සැරයක් එතුවා ඊළඟ චේන් එකට ආයෙත් මේ විදියට දැම්මා මේ මුඩට ගත්තා මෙහෙම දෙකක් අතෑරියා ආයෙත් එකතු කරා මෙහෙම ගත්තා ඊළඟ චේන් එකට දැම්මා මේ විදියට ගත්තා දැන් මේ ඔක්කොගෙම එකට මේක පාස් කරන්න ඕනේ. හරිද? පැහැදිලි නේද? ඊට පස්සේ ආයෙත් සැරයක් අපි මේකට මේ විදියට චේන් එකක් දානවා. හරි අපි ඒකටම අන්තිම ඉවර කරපු එකටම ආයෙසරයක් ඩබල් ක්‍රොෂේ එකක් මේ විදියට ඔහොම දානවා. මෙහෙම දෙකකින් පාස් කරනවා. මේ විදියට ආයෙත් දානවා. ඊළඟ චේන් එකට ආයෙත් ඩබල් ක්‍රොෂේ එකක් මේ විදියට ඔහොම දානවා. ආයෙත් දෙකකින් පාස් කරනවා. ආයෙත් මේ විදියට ගන්නවා. ආයෙත් ඊළඟ එකට තුන්වෙනි චේන් එකට දානවා. මේ විදියට ඔක්කොම ටික අල්ලගෙන මෙහෙම එකට පාස් කරනවා. හරිද? ඊට පස්සේ ආයෙත් එක චේන් එකක් දාලා ආයෙත් ඒකටම ඉවර කරපු එකටම ඩබල් ක්‍රොෂේ එකක් කොහොම දානවා. හරි මෙහෙමයි ආයෙත් ඊළඟ චේන් එකට ආයෙත් කොහොම ආයෙත් ඊළඟ චේන් එකට මේ ඔක්කොගෙම එකට ඔහොම හිමින් සිරුමිට පාස් කරනවා. ආයෙත් එක චේන් එකකින් ඒ විදියට දැන් ඔයා මේ දිගටම මේක දාගෙන මෙතනටම එන්න ඕනේ. හරි අවසන් වෙනකන් ඔයා ගන්න චේන් ප්‍රමාණයටම දාගෙන එන්න ඕනේ. දැන් මෙතන අන්තිමට ඇවිල්ලා ඔයාට සමහරක් විට චේන් දෙකක් ඉතුරුලා තියෙයි චේන් එකක් ඉතුරුලා තියෙයි. දෙකක් ඉතුරුලා දෙනවා නම් ඉස්සෙල් එකටත් ඩබල් ක්‍රොෂේ එකක් දාන්න අන්තිම එකටත් ඩබල් ක්‍රොෂේ එකක් දාන්න. හරි චේන් එකක් එකක් ගෙතුවනේ මම දැන්. මේකට ඩබල් ක්‍රොෂේ එකක් කොහොම දාන්න. දාලා ඉවර වෙලා මේ එක ලූප්ස් දෙකකින් ඔහොම පන්නලා මේ ලූප්ස් දෙක ඔහොම තියාගන්න. දැන් අපි මේකේ පාට වෙනස් කරන්න හදන්නේ. මේකට අපි තව පාටක් එකතු කරන්න හදන්නේ. හරි ඒකට මම එකතු කරන්නේ මේ රෝස පාට. දැන් අපි ඩබල් ක්‍රොෂේ එකෙන් දැන් දෙකක් ලූප්ස් දෙකක් ඉවර කරලා මෙහෙම දෙකක් තියන් ඉන්නවා. මේ නූල ඔහොම තියලා ඉවර වෙලා මෙහෙම පාස් කරන්න. කරලා ඔයා මෙහෙම ගන්න. හරි අරගෙන මේ නූල ඔහොම රෝස පාට නූල අල්ලගන්න නිල් පාට නූලෙන් ඔහොම තද කරගන්න. හරි ওই විදියට ඔහොම අල්ලගෙන ඉන්න. පැහැදිලිද? හරි ඊට පස්සේ චේන් එකක් මෙතනට ගොතලා ආයෙත් මේක මේ පැත්ත හරවන්න. හරිද? හරවල ඉවර වෙලා දැන් අපි මේ පේලිය යන්නේ අර ඉස්සෙල්ලා වගේම සිංගල් ක්‍රොෂේ. මේ පළවෙනි එකටම පටන් ගත්ත තැනටම සිංගල් ක්‍රොෂේ එකක් කොහම දානවා. හරි ඊට පස්සේ ඊළඟ චේන් වලට ඔක්කොම සිංගල් ක්‍රොෂේ දාගෙන ඉස්සරහටම යන්න ඕනේ. හරි මේ හැම චේන් එකෙම සමහරක් වෙලාවට අපි ගන්න වූල් එක පෆ් ගතිය වැඩි හින්දා අපිට මේ චේන් එක පේන්නේ නැතුව යයි. ඔයා කලබල වෙන්න එපා. හරියට බලලා මේ විදියට හොඳටම චේන් එක හොයාගෙන මේ විදියට සිංගල් ක්‍රොෂේ දාගෙන ඉස්සරහට යන්න. හොඳයි. නිකන් එහෙම් මෙහෙන් දාන්න එපා. හරියට චේන් එක හොයාගෙන මිසක ওই විදියට යන්න. හරි ලේසි. හොඳයි. මම කියන්නේ අර ගන්න වූල් එක හින්දා වෙන ප්‍රශ්න. හරි ওই විදියට දිගටම මේ මෙතනට වෙනකම්ම සිංගල් ක්‍රොෂේ දාගෙන එන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ අන්තිම චේන් එකට හරි අපි අර පටන් ගත්ත චේන් වල මුල චේන් එකට ආයිත් මේ විදියට සිංගල් ක්‍රොෂේ එකක් දානවා අන්තිමට. දැක්කද? මේ විදියට තමයි දැන් අපි දැන් මේ අර අපි ඉස්සෙල්ලා අර ඩබල් ක්‍රොෂේ පෆ් වෙලා එන තියෙන එක ඊළඟට අපි සිංගල් ක්‍රොෂේ එක දැන් අපේ මේ පැටර්න් එක මතක තියාගන්න මොකද දැන් කරන්න කියන එක. හරිද? ඊට පස්සේ දැන් අපි ආයෙත් චේන් දෙකක් දාලා 1යි 2යි. හරි චේන් දෙකක් දාලා මේක ආයෙත් අනිත් පැත්ත හරවනවා. හරි දැන් අපි යන්නේ අර ඩබල් ක්‍රොෂේ 3ක් එකට දාන එක. හරි මේ විදියට ගත්තා. අපි මෙතන පළවෙනි එකකින්ම ඩබල් ක්‍රොෂේ එකක් කොහොම දැම්මා පාස් කරා. ඊට පස්සේ ආයෙත් සැරයක් මේ විදියට දෙකක් ගත්තා මෙහෙම පාස් කරා. ඊට පස්සේ ආයෙත් සැරයක් කොහොම ගත්තා ඊළඟ චේන් එකට කොහොම ගත්තා ওই විදියට පාස් කරා. ආයෙත් කොහොම මේ විදියට ඔක්කොම එකට හිමින් මෙහෙම පාස් කරා. දැක්කද? චේන් එකක් ගෙතුවා අයිත් ඒකටම ඩබල් ක්‍රොෂේ එක අර දැන් පෆ් කරලා කරන එක ඩබල් ක්‍රොෂේ ටුගෙදර් කරන ඒවා. හරි මේ විදියට පාස් කරා ඊළඟ එකට ඊට පස්සේ ඊළඟ එකට. හරි ගත්තා මේ ඔක්කොගෙම මේ විදියට පාස් කරා. හරි දැන් ඊට පස්සේ එක චේන් එකක් ගොතලා දැන් ওই විදියට අපි මේ කරපු එක ඒ දිගටම මේ විදියට කරගෙන යන්න ඕනේ. හරි මෙතන අග වෙනකම්ම ඔයා කරපු එක ගානටම කරගෙන යන්න ඕනේ. දැන් මම මෙන්න මෙතනට වෙනකම්ම ආවා. හරි දැන් අපි අර
අපේ නිල් පාට නූල අපි මොන හරි ඔයා ගන්න නූල් කපන්න නැතුව තියාගන්න. මොකද ඊළඟට අපිට ඒක එකතු කරගන්න පුළුවනි ඊළඟ වටේට. දැන් ඔන්න බලන්න චේන් එකයි මේ විදියට ඔහිම පාස් කරා. ඊට පස්සේ චේන් එකයි මෙතනට එක ඩබල් ක්‍රොෂේ එකක් අන්තිමට දාන්න ඕනේ ඉතුරු වෙන එකට. හරි මේ විදියට දාලා මෙහෙම නූල් දෙකෙන් පන්නලා දැන් ඊට පස්සේ අපි ඊළඟ අපේ පළවෙනි ගත්තු පාට එක තමයි අපි එකතු කරන්නේ. හරිද? ඒකට අපි ආයිසරයක් මේ විදියට මෙහෙම එකතු කරලා මේ රෝස පාටකින් මේක මෙහෙම තද කරනවා. හරි? තද කරලා ඉවරලා ආයිසරයක් අපි චේන් එකක් දාලා මේක ආයිත් අනිත් පැත්තට හරවනවා. හරවලා ඒතන්ටම සිංගල් ක්‍රොෂේ එක දානවා. දැන් ඒ පේලිය තමයි දැන් යන්නේ. ওই විදියට දිගටම සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. පැහැදිලි නේද? දැන් පැටර්න් එක ඕකයි අපේ. එච්චරයි ඒ පැටර්න් එක කරන්න තියෙන්නේ. හරි? මේ විදියට ඔහොම දිගටම දාගෙන යනවා. ඊට පස්සේ මෙතන අගට ආවයින් පස්සේ ආයිසරයක් චේන් දෙකක් දාලා හරවලා ආයිතර මේ ඩබල් ක්‍රොෂේ මේ පෆ් ස්ටිච් එක දාගෙන යනවා. හරි? ඒ විදියට ඔයා මේක ලයින්ස් 4ක් ඔයාට කැමති ප්‍රමාණයක් කරන්න පුළුවන්. මේ විදියට උඩට වෙනකන් මෙහෙම මේ විදියේ ලයින්ස් 4ක් කරන්න. හරිද? දැන් මේ විදියේ මෙතනට එතකොට අපිට සෙන්ටිමීටර 7ක විතර උසක් එනවා. හරි? ඊට පස්සේ ඔයා කරන්න ඕනි ආයිත් මෙතනටම ආවයින් පස්සේ හරවලා ආයිත් ඩබල් ක්‍රොෂේ හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ දාගෙන මෙහෙම උඩට එන්න ඕනි. හරිද? පැහැදිලිද? මේ විදියට උඩටම ඩබල් ක්‍රොෂේ දාගෙන ඔයා ගන්න උස ප්‍රමාණයටම එන්න ඕනි. මං අර ඔයාට ලොකු එකක් පෙන්නුවා නේද? එතකොට අපි මේක ඔක්කොම උස වෙන්නේ සෙන්ටිමීටර 32ක්. හරිද? එතකොට මේ සම්පූර්ණ ප්‍රමාණය මේ ඩබල් ක්‍රොෂේ ඒවත් අපිට ලයින්ස් 27ක් විතර මේක උඩටම යනකොට එනවා. පැහැදිලිද? හරි? ඒ ලොකු එකේ. ඔයා ගන්න පොඩි ඒවලට ඔයා දැන් මම පොඩි එකක් කරන විදියනේ පෙන්නුවේ. ඔයාට කැමති ගාණක් ඒ උස ඔයාම මෙෂර් මිම්ම ගන්නවනේ. ඒ ප්‍රමාණයට ඔයා උසට මේක ඩබල් ක්‍රොෂේ විතරයි. මෙතන විතරයි අපේ මේ බෝඩර් එක එන්නේ. හරිද? මං කියලා දීපු එක එන්නේ මේ මෙච්චරයි එන්නේ. ලයින් 4ක්ද ඔයාට 6ක් දෝනේ. මේ විදියට ඔයා ඒක ගන්න පාට මාරු කරලා. තනි පාටින් උනත් කරන්න පුළුවනි. හරි? මේ විදියට ඔක්කොම ඉවර කරගත්තයින් පස්සේ අන්තිම පේලිය මං ඔයාට කියන්නේ කොහොමද කරන්න කියලා. හරිද? දැන් හිතාගන්න මේ අන්තිමට මම ඇවිත් තියෙන්නේ කියලා. එතකොට චේන් එකක් දාලා චේන් එකක් ගොතලා මේක හරවනවා. හරවලා දැන් අපි සිංගල් ක්‍රොෂේ දෙකක් එකට දාලා 2 සිංගල් ක්‍රොෂේ together. හරි? දෙකක් එකට දාලා අපි මේක දැන් අඩු කරන්න හදන්නේ. බලන්න කොහොමද කරන්නේ කියලා. මේ පටන් ගත්ත තැනටම මෙතනට චේන් එක දාලා හරවපු තැනටම මෙහෙම එකක් දැම්මා. ඊළඟ චේන් එකටත් ඔහොම දැම්මා. දැන් මෙහෙම ලූප්ස් 3ක් තියෙනවානේ. මේ තුනෙන්ම එකට යන පාස් කරන්න. ආයිත් 1යි 2යි ලූප්ස් 3යි තුනෙන්ම මෙහෙම පාස් කරන්න. හරි? ආයිත් බලන්න 1යි 2යි. හරි? ඔය විදියට මේක දිගටම ඔය විදියට පාස් කරගෙන අගට වෙනකම්ම සිංගල් ක්‍රොෂේ දෙකක් එකට. අපි දැන් මේ කරන්නේ උඩ කොටස මෙතන අඩු කරනවා. දැන් බලන්න මේක දැන් අඩු වෙලා තියෙන්නේ. දැන් මේ චේන් එකක් දාලා අගට උනායින් පස්සේ ඔයා මේකේ නූල එකතු කරගෙන යන්න පුළුවන් වෙන විදිහේ දිගට තියලා මේකේ නූල කපන්න. කපලා ඉවර වෙලා අපි මේ විදියට අරගෙන ඔයාට ඕන වෙනවා නීඩල් එකක්. හරි? මොන විදිය හරි කමන්නේ. මේ ප්ලාස්ටික් හරි මොකක් හරි ඔයාට මේ වූල් එක පාස් කරගන්න පුළුවන් නීඩල් එකක් අරගෙන ඔයා මේ නීඩල් එකට නූල දාලා හරිද? අපි මේක එකතු කරන විදිය බලමු. දැන් මෙතන අගටම ගියානේ. හරි? දැන් මේක අපි දැන් මේක හොඳ පැත්ත. මේක දැන් අපේ හොඳ පැත්ත. හරි? ඒක අපි ওই විදියට ඔහොම තියාගෙන මේ ටික අපි එකතු කරන විදිය බලන්න. දැන් අපි මේ සිංගල් ක්‍රොෂේ දෙකක් අතර අපිට මේකේ තියෙනවා මේ හිඩසක්. මේ දැක්කද? මේ අපි දෙක එකට එකතු කරලා ආපු හිඩස තියෙනවනේ. ඒ අතරින් තමයි මේ නීඩල් එක කොහොම යවන්න ඕන. හරි? මේ මේස් එක අපි හදාගන්න විදිය දැන් බලන්න. මෙන්න මේ විදියට නීඩල් එක එකතු කරන්න. හරි? එකතු කරලා මෙහෙ දිගටම අරගෙන මේ නූලත් එක්ක නූලෙන් මෙහෙම ගන්න. අරගෙන ඔකොතනින් තියාගන්න. ඊට පස්සේ ආයිත් මේ දිගටම
ඔයා ගන්න ප්‍රමාණයටම මේක එකතු කරන්න මේ විදියට. හරි. ඊට පස්සේ මේක මෙහෙම ලං කරන්න. හරි. මේ විදියට හොඳට මේක ලං කරන්න. ලං කරලි වල මෙතන පටන් ගත්ත තැනින් මේක ආයිසරයක් නීඩල් එක යවන්න. හරි. යවල ඉවර වෙලා මේ පැත්තට එකතු කරන්න. හරි. එකතු කරලා දැන් ඔයාට මෙතන පේනවනේ පොඩි හිස් තැනක් එනවා කියලා. හරි. ඔයාගේ ඒ හිස් තැනක් එන තැනට නීඩල් එක ආයිත් මේ පැත්තට ඔහම දාලා ආයිත් ඒක එකතු කරලා ගන්න ඕනේ. හරි. එතන සිදුරක් තියන්න බෑ. හරි. ওই විදියට. ඔහොම අරගන්න. දැන් ඔයාගේ මේ හොඳ පැත්ත ඔයා මේකේ හොඳ පැත්ත මේ ඇතුල් පැත්තට තියෙන්න ඕන. හරි. මේ පැත්ත එකතු කරනකොට. දැන් ඊට පස්සේ ඔයා මේක අරන් තින දිගටම මේ අයින දිගේ එකතු කරගෙන යන්න ඕනේ. ලස්සනට මේ චේන් එකෙන් චේන් එකට අරගෙන ඒ වගේ දේවල් මම කරලා තියෙනවානේ මතකයි නේද? ඉතින් ඒක නිසා ලස්සනට මේක නීට් එකට එහෙම කරන්න බෑ. මොකද මේක අනිත් පැත්තේ හැරෙවුවාම ලස්සනට ඉන්න ඕනේ. ඒක නිසා මේ විදියට ලස්සනට චේන් එකෙන් චේන් එකට එකතු කරගෙන ඔයා ගන්න මේ උඩ ප්‍රමාණයට වෙනකම්ම මේක ගන්න ඕනේ. හරි. එකතු කරන්න ඕනේ මෙතනට වෙනකම්. මෙතනට වෙනකම් එකතු කරලා මෙතනට ගියායින් පස්සේ හොඳට ගැටයක් දාලා එකතු කරලා මේ ඔක්කොම තියෙන නූල් ලස්සනට කපලා මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. හරිද? මේ විදියට. මේ ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා අපි ඊට පස්සේ මේක මේ විදියට හරවනවා. හරවලා මේක තමයි දැන් අපි මේ මැද මුට්ටුව මේක එන්නේ හොම මේක කකුලට දැම්මම මේ විදියට මම මේ හදපු ඔයාලා දැන් දුවට පුතාට ලස්සනට ඕන පාටකින් හදාගන්න පුළුවන්. දැන් මේ විදියට තමයි දැන් මේ මේස් එක දැම්මහම එන්නේ. හරි. හරිම පහසුයි, හරිම ලස්සනයි. ඔයාට ලස්සනට ඕන විදිහකට මේක ගොතා ගන්න පුළුවනි. මේක දැන් මෙහෙම මම මේක මෙහෙම තිබ්බට මේක දිගට එනවා. හරි. මම මේක මේ ඇතුලේ මේකක් ඇතුළටනේ දාලා තියෙන මේ රෙජිෆෝම් මේකක් ඇතුළට. ඒක ලස්සනට අර වගේ කකුලේ ගන්නට මේක උසට මෙහෙම ලස්සනට ගොතා ගන්න පුළුවනි උස ප්‍රමාණය. හරි. ඒ අරගෙන මේ ඔයාට මේ බෝඩර් එක මේක නවන්නත් පුළුවනි. පැහැදිලි නේද? දැන් මෙන්න මේ විදිහට තමයි මේ මේස් එක එන්නේ. දැන් දැක්ක නේද මම මේස් දෙක ගොතන විදිය කියලා දුන්නා. ඒක හරි ලේසි නේද? ඉතින් ඔයා මේ විදිහට ලස්සනට මෙෂර්මන්ට්ස් අරගෙන ලොකු එකක්ද ඔයාට වගේ දුවටද පුතාටද ලස්සනට ඒක ගොතා ගන්න පුළුවනි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ගැස්ම සමග නැවත හම්බ වෙමු.